කුඹියෙක් වැහි කාලේ පේන්නවත් නැහැ නේ ඇයි? ඇතුලේ තමයි ජනපදේ හදාගෙන ඉන්නේ. දන්නේ නැද්ද? කුඹින්ට තටු වෙනවා. ඇයි උන් වැස්ස නැති කාලේ ඉඩෝර කාලේ හොඳට වැඩ කරලා තියෙන්නේ. ඔය ගුලට වතුර යන්නේ නැත්තේ කොහොමද කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට? කුඹේ වැහි කාලේට පනදා කුඹියෙක් වැහි කාලේට පේන්නවත් නැහැ නේ ඇයි? දැන් ආතල්ලක ඉන්නවා. සැපට ටීවී බලන ඇති දැන් ගුලකට වෙලා. වයිපරෙත් ළඟින් තියාගෙන ඈ වැසි දවස්වල ඈ ළමයි ටිකටත් ටීවී එකක් දීලා උඹලා ටීවී බල අපි ටීවී බලන්නම් කියලා හොඳට අර කුෂන් මේකක වාඩිලා ටීවී බලන ඇති කොම්බියෝ. ඇයි උන් වැස්ස නැති කාලේ ඉඩෝර කාලේ හොඳට වැඩ කරලා තියෙන්නේ. නැද්ද? බලන්න පායන කාලේ කොම්බි කොච්චර ඉන්නවද කියලා. දැන් ඕක වැස්ස පෑවරවස් බලන්න හෙන්න ඩයලොග් එළියට බහින රජ්ජුරු වෙලා බහිනින් තටුත් ඇවිල්ලා බලන්න. කොම්බිනේ තටුත් වෙනවා දන්නව නේද? දන්නේ නැද්ද? කොම්බින්ට තටු වෙනවා. ඇයි ගුලවල් ඇතුළට වෙලා දැන් ඉඳලා වැහි කාලේ ඉවර නැහැ. උන් ඇතුළේ කාලා බීමනේ දින්නේ. හොඳට කන්න දින මේ දවස්වල උන්ට. ඔය ගුලට වතුර යන්නේ නැත්තේ කොහොමද කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට? උන් පුදුම තාක්ෂණයක් දන්නේ. කොහොමද පාවිච්චි කරන තාක්ෂණය මොකද්ද? උන්ගේ ගුලවල් තියෙන ළමයි කියන්නේ හිතන්නකෝ මේ වතුර උඩින් වැටුණාට උන්ගේ ගුල ඇතුළට වතුර යන්නේ නැහැ. අපිට හිතෙනවනේ දැන් කොහොමද ඔක්කොම මැරලා ගිලිලා ඇති කියලා වතුර යට. පොළොයට නෑ. උන් මාරාතලගේ මේලා ටී බලනවා. හරිද මෙතනින් ඔහම තීවෙනවා හරිද? ගුල කවදාවත් කෙලින් හදන්නේ නැහැ උන්. උන් කොහොමද හදන්නේ? ගුල මෙහෙම වංගු ගහන්නේ. හොඳට බලන්න. වේයෝ හැම ගුලවල හදන මේ වංගු ගහන්නේ ඇයි ඒ? උන් දන්නවා සයන්ස්. ඇයි වතුර මේ හරියෙන් ඇවිල්ලා බ්ලොක් වෙනවා. වැල්ලක් වගේ ක්‍රියා කරන්නේ. එතනින් හට වතුර ඇතුළට බහින්නේ නැහැ. කියන්නේ කෙලින්ම තිබුණ වතුර බහිනවනේ. කෙලින් මේක දැන් වැල්ලක් වගේ මෙහෙම වංගු දාලා දිනකොට එක තැනක බ්ලොක් වුණාට පස්සේ ප්‍රෙෂර් එකත් එක්ක වතුර බහින්නේ. මාර තාක්ෂණය පාවිච්චි කරනවා. එතකොට ගුල ඇතුලේ උන් ඉන්නේ. උන් ඇතුලේ ලස්සන්ට ලොකු ඒරියක් තියෙන වේයොන්ගේ බලන්නකො. වේයොන්ගේ අර ඔය කට්ටිය බලුවඩත් කරන්නේ අර යකඩ උණු කරලා දාලා එහෙම බලන්නේ සැකිල්ල. ඒ සැකිල්ල ඇතුලේ බලන්න හැමතැනම මෙහෙම තියෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි බේරෙනවා. මෙතනින් ගියා කියන්නකො. මෙතනින් බ්ලොක් වෙනවා. මෙතනින් ගියා කියනවා මෙතනින් බ්ලොක් වෙනවා. උන් කවදාවත් මේ ළඟ ඉන්නේ නැහැ. උන් යන්න පුළුවන් අගම ඇතුලට ගිහිල්ලා ලස්සන්ට ජනපදයක ඇතුලේ ඉන්නේ. ඇතුලේ තමයි ජනපදේ හදාගෙන ඉන්නේ. පිට තියෙන්නේ පාර ඇතුලේ ලස්සනට තව හුඹස්සවල ඇතුලේ දාගලා දිනව නේද ඔයාලා? හුඹස්සල ඇතුලේ තව ලස්සනට අර වේපස් වගේ ලස්සනට තියෙනවා. උන් ඒකද තමයි ජීවත් වෙන්නේ. රැජින තියාගෙන. ආතලගේ මහන්සිලා වැඩ කරනවා වැසි නැති කාලේ. නේද? එතකොට වැහි කාලේ ආතලේ කකා බිබී ඉන්න පුළුවන්. ඔයාලත් කොම්බි වගේ වෙන්න. අපි හැමදාම එහෙම තමයිනේ.